මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ලස්සන බ්ලැන්කට් එක. ඒ කියන්නේ ක්‍රොෂේ වලින් මම මේ ගොතලා තියෙන රෝස මල් පිරිච්ච ලස්සන මේ රෝස මල් පොකුර විදියට හදාගන්න පුළුවන් මේ බ්ලැන්කට් එක. හදාගන්න විදිය තමයි මේ බොකේ එකක් විදියට ඔයාලට මේක යාළුවන්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර ලස්සන කරගන්න තියාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ලොකුවට ගොතලා ඔයාලට බ්ලැන්කට් එකක් විදියටත් මේ දේ පාවිච්චි කරන්න පුළුවන්. මම අද අරගෙන තියෙනවා කොටන් යාන් එක තමයි මම අරන් තියෙන්නේ 100% කොටන් කියන එකෙන් තමයි මම අද ගොතන්නේ. ඒ වගේම ගොතන කටුව මිලිමීටර් 3. මම ඔයාලට ඒකම කියලා දෙන්නම් කොහොමද මේක ලේසියෙන් කොයි පැත්තෙන්ද අපි පටන් ගන්න කියලා. දැන් මුලින්ම ඔයගොල්ලෝ මේ විදිහට කරන්න. මේ මැජික් රින් එක කියන්නේ අපි මේ විදිහට රවුමක් හදාගෙන ඒකේ වටේට තමයි ගොතාගෙන යන්නේ. මම ඒක හදලා ගොතන හැටි බලන්නකෝ. මේක මේ අතට කරා මෙහෙම ඔහොම ගත්තා. ඔහොම අරගෙන ඔයාලා කරන්න ඕනේ චේන් 3ක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි. චේන් 3 ගොතාගෙන අපි ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ තමයි ගොතන්නේ. මේ විදියට මෙහෙම පටලලා ගත්තා. මේ රවුම ඇතුලෙන් මෙහෙම දාලා මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා. ඊට පස්සේ එහෙම ගත්තාම මෙතන එනවා අපිට පටි 3ක් එනවා. ඊට පස්සේ වල කරන්න ඕනේ මෙහෙම පටලලා අරන් දෙකකින් පන්නලා ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් දෙකෙන් පන්නලා එළියට ගන්නවා. එතකොට 1යි ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට ආයෙත් මෙහෙම පටලලා ගත්තා. මේ විදියට ගත්තා. දෙකයි. දැන් මම 1යි 2යි 3යි ඩබල් ක්‍රොෂේ 4ක් ගොතා ගත්තා. දැන් අපි මේකේ වටේට 12ක් ගොතා ගන්න ඕනේ. 5යි 6යි 7යි. ඔයාලා දැන් මේකේ 12ක් ගොතා ගන්න. දැන් මම 12ක් ගොතලා අවසන්. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා දැන් මේ විදියට මේ ඉතිරි වෙලා තියෙන පටන් ගත්ත මේ නූල ටිකක් ඇදලා තද කරගන්න. එතකොට මෙතන මේ විදියට එකතු වෙනවා. ඊට පස්සේ මේ පට අරගෙන දැන් අපි මෙතන චේන් 3ක් ගොතලානේ ඉස්සෙල්ලා තියෙන්නේ. 1යි 2යි 3යි. ඒ තුන්වෙනි චේන් එකෙන් මේ විදියට දාලා මෙහෙම යාන් එක පටලලා අර ස්ලිප් ස්ටිච් එක තමයි දාන්නේ මේ විදියට ගන්නවා. එතකොට මෙහෙම එන්නේ. දැන් අපි පළවෙනි වටය ගොතලා අවසන්. එහෙමනම් අපි බලමු දෙවෙනි වටය කොහොමද ගොතා ගන්න කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ විදියට චේන් 3ක් ගොතා ගන්න ඕනේ. 2යි 3යි. ඊට පස්සේ මේ විදියට පටලලා අරන් ඩබල් ක්‍රොෂේ එක තමයි අපි ගොතන්නේ. පටලලා අරගෙන
මේ පළවෙනි චේන් එකේ මේ මෙතන ඇතුලෙන් ගන්නවා. ඊට පස්සේ දෙකක් පැන්නුවා. තව දෙකක් පැන්නුවා. ඊට පස්සේ දැන් අපි මෙහෙම දෙක මේ එකකට දෙක ගානේ තමයි අපි ගොතාගෙන යන්නේ. ඒ වුණාට අපි මේ පළවෙනි එකට එකයි ගොතන්නේ. මොකද අපි මෙතන දැන් චේන් 3ක් ගොතලා එකක් හදාගෙනනේ තියෙන්නේ. දැන් ඊළඟට මේ පළවෙනි එකේ මෙහෙම ඩබල් ක්‍රොෂේ එකක් ගොතාගත්තට පස්සේ මෙහෙම චේන් එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ ආයෙ ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න ඕනේ. එතකොට දැන් අපි මෙතන ඉන්නේ ගත්තේ. මෙතන ඉන්නේ ගත්තේ. දැන් ඊළඟ එකෙන් දැන් ගන්නෙ. ඊළඟ චේන් එකෙන් දැන් මේ චේන් එකේ මෙතනින් මෙතනින් දැන් ඊළඟ එකේ මේ මෙතනින්. ඒ කොටස් දෙකම අල්ලලා තමයි කටුව දාන්නේ. මෙහෙම. එකයි තව ඩබල් ක්‍රොෂේ එකක් අපි ගොතා ගන්න ඕනේ. දැන් මම වටේටම ගොතාගෙන අවසන්. දැන් ඔයාලට පේනවා ඇති මේ එකකට දෙක ගානේ තමයි මම මේ ගොතලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ දෙක එකතු කරන්නේ මෙහෙමයි. ඩබල් ක්‍රොෂේ එකක් නෙවෙයි ස්ලිප් ස්ටිච් එකෙන් තමයි දෙක එකතු කරන්නේ. මේ මෙතන තියෙන මේ චේන් එක ඇතුලෙන් මෙහෙම දාලා මේ විදියට අරන් මෙහෙම තමයි එකතු කරන්නේ. ඊට පස්සේ ඊළඟ වටේ ගොතාගෙන යන්නේ. ආයෙත් අපි චේන් 3ක් ගොතා ගන්න ඕනේ. චේන් 3ක් ගොතලා මෙහෙම පටලලා ගත්තා. දැන් අපි මෙතනින් මේ ස්ලිප් ස්ටිච් එක දාපු මෙතනින්ම තමයි මෙහෙම දාලා ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊට පස්සේ දැන් ඩබල් ක්‍රොෂේ එකක් අපි මෙතනට ගොතා ගත්තානේ. අපි එතනින්ම දාලා තව එකක් ගොතා ගන්නවා. ඒ කියන්නේ එතන අපි ඩබල් ක්‍රොෂේ දෙකයි. එතකොට මෙතන අපිට මෙහෙම තියෙන්නේ. ඊළඟට දැන් මේ පළවෙනි එකනේ. දැන් මේවා මේ කොටස් වශයෙන් තමයි මේක අපි ඉස්සරහට ගොතාගෙන යනකොට මේ ටිකෙන් අපිට පැහැදිලිව පේනවා මේවා හරියට බෙදිලා වෙන් වෙලා තියෙනවා. ඒක නිසා කොතනදී හරි අපිට වැරදුනොත් ඒක ආයෙත් ඔයගොල්ලෝ ලිහලා ඒක හදාගන්න. මොකද මේක අවසානට ගොතලා ඉවර වෙද්දී මේ රටාවක් යන එක නැත්තම් එතන එක තැනකින් හරි පේනවා. වැරදි විදියක් වුණොත්. එහෙමනම් ඊළඟට කරන්න තියෙන්නේ දැන් මේ අපි දැන් තුන්වෙනි පේලිනේ මේ ගොතාගෙන යන්නේ. දැන් මේක අපි මේ දෙකේ ගොතලා අවසන්. දැන් මෙතන තුනක් තියෙනවා. අපි මේ චේන් 3ක් ගොතා ගත්ත එකක් විදියටත් අනිත් දෙක දෙකක් විදියටත් 3ක්. එහෙමනම් දැන් ඊළඟ එකට තියෙන්නේ මේ දෙකේ. මේ දෙකට තමයි අපි දැන් ගොතන්න යන්නේ. මේ දෙකේ ඔයාලා දැන් ඒක පටන් ගන්න කලින් මෙහෙම චේන් එකක් ඉස්සෙල්ලා ගොතා ගන්න ඕනේ. ඊළඟ එකේ පටන් ගන්න කලින්. චේන් එකක් ගොතාගෙන ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න මේ ඊළඟට තියෙන එකේ. ඊට පස්සේ අපි ඒකට එකක් ගොතා ගන්නවා. දැන් ඊළඟ චේන් එක තියෙන්නේ මෙතන. මේකට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. එතකොට මෙතනට මෙහෙම ඩබල් ක්‍රොෂේ 3ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි මේ කොටසට ගොතන්න යන්නේ තුන්වෙනි එකට.
මේකට ගොතන්න යනකොට මුලින්ම අපි කරන්න ඕනේ මෙහෙම චේන් එකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම පටලලා අරගෙන ඊළඟට තියෙන චේන් එක තියෙන. ඒ කියන්නේ අපි මේ දැන් මෙතන මේකෙන් ගන්නෙ නැහැ. ඒක ඇරලා මේ අනිත් එකෙන් තමයි ගන්නෙ. ඩබල් ක්‍රොෂේ ඒකට එකයි. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකයි. දැන් අපි තුන්වෙනි පේලියත් ගොතලා අවසන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ දෙක එකතු කරන්නේ කියලා. මේ විදියට මේ අපි අවසානයේට අපි කොයි වෙලෙත් මේ දෙක එකතු කරන්නේ. දැන් අපි අවසානයේට ගොතලා තියෙන චේන් තුනෙන් මේ තුන්වෙනි චේන් එකෙන් තමයි මේ විදියට දාලා අරගන්නේ. එහෙම අරගෙන මෙහෙම ස්ලිප් ස්ටිච් එකක් දාලා තමයි මේක එකතු කරන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්නේ නැවතත් ඊළඟ පේලිය යද්දී මේ විදියට චේන් තුනක් ගොතනවා. චේන් තුනක් ගොතලා ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න ඕනේ. පළවෙනි එකට දැන් මෙතන ඔයාලට පේනවා මෙහෙම තුනක් තියෙනවා. 1යි 2යි 3යි. ඒකෙදි ඔයාලා පළවෙනියෙන්ම කරන්න ඕනේ පළවෙනි එකට ඩබල් ක්‍රොෂේ එකයි. දැන් අපි මේ හතරවෙනි පේලියනේ යන්නේ. දැන් මෙතන තුනක් තියෙන්නේ. ඊළඟට එකට එන්න ඕනේ පේලියට 4 ගාන හැම එකටම. ඒක නිසා ඒ රටාව ඔයාලා අඳුරගත්තා නම් ඔයාලට ලේසියෙන්ම මේ දේ කරන්න පුළුවන්. දැන් අපි බලමු මේකට ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. ඊට පස්සේ මේක පළවෙනි එකට එකයි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකයි. එතකොට එතන 4ක් වෙනවා. ඊළඟ එක පටන් ගන්නකොට දැන් මේ ඊළඟ එකනේ ඊළඟ තුන. දැන් මේ පේනවා ඇති මේ විදිහට තියෙනවා. දැන් මේ ඊළඟ එකේදී ඒක පටන් ගන්න කලින් මෙහෙම චේන් එකක් ගොතන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එකේදී දැන් මේ ඔයාලට පේනවා ඇති මේකේ පටන් ගන්න තැන. ඒ කියන්නේ මේකේ නෙවෙයි මේක කොයි වෙලෙත් ඊළඟ එකක් පටන් ගනිද්දි මේ අන්තිමට තියෙන එක ඒක නැතුව ඊළඟ එකෙන් තමයි දාන්නේ. මේ විදිහට දාලා ඩබල් ක්‍රොෂේ මේකට එකයි මේකට එකයි මේකට දෙකයි. එතකොටනේ 4ක් වෙන්නේ. දැන් පේනවා ඇති මෙතන 4යි මෙතන 4යි. හතරවෙනි පේලියත් ගොතලා අවසන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන රටාවක් තියෙනවා. මේ විදියට මේ 4 4 4 ගානේ තමයි මේ හැම කොටසක්ම බෙදිලා තියෙන්නේ. කියන්නේ පළවෙනි එක තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක 2 ගානේ ගිහිල්ලා තියෙනවා. තුන්වෙනි එක 3 ගානේ ඊළඟ එක 4 ගානේ. දැන් ඊළඟ එක ওই විදියට තමයි 5 ගානේ 6 ගානේ ඒ විදියට යන්නේ. ඒකදී ඔයාලා කරන්න ඕනේ දැන් අපි බලමු මෙතනින් මේක එකතු කරලා මේක එකතු කරන්න කලින් අපි මෙතනින් චේන් එකක් ගොතාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එකේ අපි අර චේන් තුනක් ගොතපු එකෙන් තමයි දාලා අරගන්නේ. ඊට පස්සේ මෙහෙම අරන් ස්ලිප් ස්ටිච් එක දැම්මා. ඊට පස්සේ මේ විදියට චේන් තුනක් ගෙතුවා. ඒක එකක් වශයෙන් තමයි අපි ගන්නෙ. ඊට පස්සේ ඒකෙන්ම මේ විදියට ඩබල් ක්‍රොෂේ එකක් ගත්තා. ඊට පස්සේ ඊළඟ එකට තව එකක් ගත්තා. එතකොට මෙතන 3ක් ඇවිල්ලා තියෙනවා. අපිට මේකෙදි 5ක් ඕනේ. ඊළඟට ඉතුරු වෙලා තියෙන මේක. ඒකට අපි දෙකක් ගොතා ගන්නවා. ඩබල් ක්‍රොෂේ දෙකයි.
එතකොට ඔයාලට පේනවා ඇති මෙතන 5ක් වෙලා තියෙනවා. දැන් ඊළඟ එක මෙතන. දැන් මෙතන 4ක්නේ තියෙන්නේ 4 වෙනි පේලියේ. ඊට පස්සේ මේක අපි චේන් එකක් ගොතා ගන්න ඕනේ. ඒ චේන් එක වෙනුවට තමයි අපි මෙතනින් එකක් අරින්නේ. ඒකේ ගොතන්න නැතුව ඊළඟ එකෙන් අපි කොහොමද පටන් ගන්නෙ? මේකේ පළවෙනි එකෙන් මෙහෙම දාලා ගත්තා. ඊළඟ එක දෙවනි එකට එකක් ගෙතුවා. තුන්වෙනි එකට ඊළඟ එක ගෙතුවා. මේක හතරවෙනි එකට දෙකක් ගොතන්න ඕනේ. ඒ කියන්නේ හැම පේලියෙම අවසාන එකේ තමයි අපි දෙකක් ගොතාගන්නේ. එහෙම නැත්තම් මේ හැම එකටම එක ගානේ ගොතලා අන්තිම චේන් එකට දෙකක් ගොතනවා. එතකොට තමයි මේ රටාව දිගටම 5 වෙනි පේලිය, 6 වෙනි පේලිය, 7 වෙනි පේලිය ඒ වගේ යන්නේ. ඊට පස්සේ මෙතනින් චේන් එකක් ගොතා ගත්තා. ඊට පස්සේ ඊළඟ එකේ මම ඔයාලට ඊළඟ එකත් ගොතලා පෙන්නන්නම්. දැන් මේ පළවෙනි එකට එකක් ගෙතුවා. ඊළඟ එකට තව එකක් ගෙතුවා. ඊළඟ එකට තව එකක් ගෙතුවා. එතකොට 3යි. ඊළඟ හතරවෙනි එකට දෙකක්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන රටාවක් ඇවිල්ලා තිනවා. ඔයාලා මේ විදියට තමයි ඒක දිගටම ගොතාගෙන යන්න ඕනේ. දැන් මං හිතන හොඳටම පැහැදිලි ඇති කියලා. දැන් මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ. දැන් මම මේ ගොතලා අවසන් කරපු එක. දැන් මේ මං මුල් පේලි තුනට මං වෙනම විදියට ඒක ගොතලා තිනේ. ඒක ගැන ඕගොල්ලෝ හිතන්න එපා. මං ඔයාලට කියලා දීපු විදියට ඒක ගොතා ගන්න. ඊට පස්සේ මේ 4 වෙනි පේලියේ ඔයාලට පේනවා ඇති 4 වෙනි පේලියේ 4යි. ඊට පස්සේ 5 වෙනි පේලියේ 5යි. 6 වෙනි පේලියට 6යි. 7 වෙනි පේලියේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒ කියන්නේ දැන් මං ඔයාලට මේකෙන් පෙන්නන්නම්. දැන් බලන්න දැන් අපි 4 වෙනි පේලියනේ ඉවර කරේ. දැන් මේ 4 වෙනි පේලියේ 4 වෙනි පේලිය අපි ඉවරුනාට පස්සේ 5 වෙනි පේලිය යන්නේ. දැන් මේ 5 වෙනි පේලිය ගොතනකොට පළවෙනි එකට මං 4 වෙනි එකේ පළවෙනි එකට 1යි, ඊළඟ එකට 2යි, ඊළඟ එකට 3යි. මේකට තමයි දෙක ගානේ ගොතාගෙන තියෙන්නේ. කියන්නේ 4 වෙනි එකට 2ක්. ඊට පස්සේ 5 වෙනි පේලියත් අපි ගොතලා අවසන් කරාට පස්සේ ඊට පස්සේ 6 වෙනි පේලිය තමයි අපිට ගොතන්න තියෙන්නේ. 6 වෙනි පේලිය ගොතද්දී පළවෙනි එකට 1යි, දෙවෙනි එකට 1යි, තුන්වෙනි එකට 1යි, හතරවෙනි එකට 1යි, පස්වෙනි එකට 2ක්. ඔය විදිහට ඔයගොල්ලෝ ඔයාලට කැමති ප්‍රමාණයක්, ඒ කියන්නේ කැමති උසක් වෙනකන්, කැමති ප්‍රමාණයක් වෙනකන් මේක ගොතාගෙන යනකොට මේ රටාව නිකම්ම එනවා. ඒක හරිම ලස්සනයි. මේ පේනවා ඇති. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දැන් මම මේ ගානේ මේ ප්‍රමාණය නැවැත්තුවා. ඒ විදිහට ඔයාලට කැමති විදියට මේ දිග ප්‍රමාණය හදාගන්න, කැමති පේලි ගාණක් හදාගන්න. ඔයාලට කැමති උසකින් මේක හදාගන්න පුළුවන්. මේ කියලා දීපු රටාව තමයි ඒක අවසානයේ දක්වාම යන්නේ. ඊට අමතරව මේ මම ඔයාලට කියලා දෙන්නම් මේ කොහොමද රෝස මලක් ගොතාගන්න කියලා. ඒ වගේම මේ විදියට කොළ පාටින් ඊට පස්සේ කොළ ගොතාගන්නෙත් කොහොමද කියලා ඒ රටාවත් ගැන කියලා දෙන්නම්. එහෙමනම් මම දැන් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට පුළුවන් මම මේ ගැන වෙනම වීඩියෝස් කරලා තියෙනවා. එහෙනම් ඒ ගැන බලලා ඒ ගැන ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට ගොඩක්ම පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙමනම් ඔයාලා මේක මම මෙතනින් දැන් අවසන් කරනවා. එහෙමනම් ලස්සනට බ්ලැන්ඩ් කට් එකක් හරි තමන් කැමති බොකේ එකක් හරි හදාගන්න මේ දේ යොදා ගන්න කියලා මම ඔයාලට කියනවා.
එහෙමනම් ඔයාලා හිතනවා නම් අද මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඔයාලා ඉගෙන ගත්තා කියලා ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.